Bitcoin Sri Lanka YouTube channel එකට ඔයගොල්ලෝ ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. අපි Bitcoin channel එකක් වගේම Bitcoin වල හොඳ පැත්ත කියලා දෙන්න ඕනේ නම් අපි කතා කරන්න ඕනේ අනිත් cryptocurrency ගැන. මොකද අපි සසඳන්න ඕනේ. Bitcoin versus මොකක් හරි. දැන් මගෙන් ගොඩක් අය ඉල්ලලා තියෙනවා එක જાතියේ crypto වර්ග. මම අද තෝරගත්තේ මේ BNB නැත්නම් Binance Coin කියන crypto එක. මොකද අනිවාර්යයෙන්ම අපි ක්‍රිප්ටෝ ගැන කතා කළ යුතුමයි. අනිත් ක්‍රිප්ටෝ ගැන ඉගෙන ගන්න යුතුමයි. දෙකේ වෙනස හරියට අඳුන ගන්න. අද අපි කතා කරමු Bitcoin සහ BNB දෙක අතරේ වෙනස. කොහොමද BNB වැඩ කරන්නේ? ඒක කොහොමද අපි අතරට ආවේ කියලා. යමු අපි අද වීඩියෝ එකට. ඔයගොල්ලෝ දන්නවා ඇති අපි මෙච්චර කල් Bitcoin ගැන මෙච්චර වීඩියෝස් ගෙනාවේ මේ Bitnomi කියන කම්පැනි එකේ අනුග්‍රහයෙන්. Bitnomi කියන කම්පැනි එක අනුන්ගේ කම්පැනි එකක් නෙමෙයි. ඒක අපේම කම්පැනි එකක්. ඒ කියන්නේ මම තමයි CEO. මම මෙච්චර කල් කරේ ඔයගලන්ට يعني ලාංකිකයන්ට කොහොමද Bitcoin සුරක්ෂිතව ඒ වගේම නීතිමය විදිහට කොහොමද Bitcoin buy කරන්නේ සහ sell කරන්නේ. කියන්නේ ආයෝජනය කරන්නේ නැත්තම් සේව් කරන්නේ. තමන්ගේ සල්ලි සේව් කරන්න කැමති නම් මෙන්න මේ විදිහට තමයි අපේ ඇප් එකෙන් තමයි කරගන්න ඕනේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. අපිම තමයි මේක හදලා ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් එන්නේ. ඔයගලන්ට ඕන ප්‍රශ්න තියෙනවා නම්, ඔයගලන්ගේ ඔන්බෝඩින් ප්‍රශ්න තියෙනවා නම් ඕනම දෙයකට ඇත්තටම උදව් කරන්න ඉන්නවා ලංකාවේ ටීම් එකක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කතා කරන. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ටීම් එකක් ඉන්නවා මේ හැම දෙයකට වග කියන්න. ඉතින් මේ ඇප් එක ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරන්න කැමති නම්, මේ ඇප් එක යූස් කරන්න කැමති නම් bitnomi.com එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම wait list එකට join වෙන්න. මේ wait list එකෙන් තමයි අපේ team එක ඔයගලන්ට contact කරන්නේ මේ app එක download කරන්නේ. කොහොමද මේක use කරන්නේ? ඒ ඔක්කොම එන්නේ ඔයගලන්ට මෙන්න මේ wait list එකට join වෙනොත් විතරයි. එහෙනම් දැම්මම ගිහින් bitnomi.com එකට ගිහිල්ලා register වෙන්න. දැන් අලුතෙන් Bitcoin වලට එන කට්ටියට නැත්නම් මේ crypto ලෝකෙට එන කට්ටියට ගොඩාක් options තියෙනවා. අතරම කියනවා නම් options වැඩි. මේක හරි complicated වෙලා තියෙන්නේ. පළවෙනි නම් බැලුවොත් අපි දන්නවනේ Bitcoin තමයි මේ ලෝකේ ඉන්න රජා නැත්නම් king. ඒක ගැන ආයි මොකොත් ආගියු කරන්න ඕනේ නැහැ. මම වෙනම කියලා දීලා තියෙනවා මේ මුළු channel එකම කියන්නේ ඒක ගැන තමයි. හැබැයි මං කිව්වා වගේ crypto ಜಾති ගොඩක් තියෙනවා. මේ ක්‍රිප්ටෝ ಜಾති වලින් අපි මොකද්ද තෝරගන්න ඕනේ, තෝරගත යුතු නැත්තේ මොකද්ද කියලා හරියටම බලන්න ඕනේ නම් අපි බලන්න ඕනේ දිගු කාලීනම මේ වගේ දෙයක ඉන්වෙස්ට් කරනකොට මොනවද තියෙන රිස්ක්, කොහොමද ඒක හැදුනේ, කවුද ඒක පිටිපස්සේ ඉන්නේ කියලා. දැන් Bitcoin ගැන බැලුවාම ඔයගොල්ලෝ දන්නවා 2009 සතෝෂි නකමෝටෝ කියන හඳුනා නොගත් පුද්ගලයා සහ නැත්තම් පිරිස ඒගොල්ලෝ තමයි මේ Bitcoin කියන මේ idea එක සහ මේ network එක white paper එක නැත්තම් Bitcoin දවල පත්‍රිකාව මගින් අපිට හඳුන්වා දුන්නේ. හැබැයි කවුද BNB නැත්තම් Binance Coin කියන එක අපිට හඳුන්වා දුන්නේ? ඇයි එහෙම දෙයක් දුන්නේ? මෙන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයගලන්ට මේ හැමදාම හම්බ වෙයි. අපි දෙයක දිගු කාලීනව ඉන්වෙස්ට් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක ගැන මොලේ ඉඳන් දැනගෙන ඉඳිය යුතුමයි. හැබැයි BNB ආවේ වෙනම විදියකට. BNB ආවේ 2017 දී ෂාන්පින් සහ ඊහේගේ පුළුල් බයිනාන්ස් පද්ධතියේ ටෝකන් එකක් විදිහට. මේක ඇත්තටම හැදුනේ අර ඉතීරියම් වල ටෝකන් එක වගේම තමයි. හැබැයි 2019 දී බයිනාන්ස් චේන් එකේ ප්‍රධාන කොයින් ටෝකන් එක විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වා දුන්නේ. ඊට පස්සේ 2020 දී ඒගොල්ලෝ Binance Smart Chain කියලා එකක් පටන් ගත්තා. ඊට පස්සේ 2022 දී ඒගොල්ලෝ කිව්වා මේ ඔක්කොම මේ පුළු පද්ධතියම එකතු කරලා Binance Chain එක විදිහට හඳුන්වලා BNB එක තමයි ඒකේ main token එක කියලා කිව්වා. දැන් වැඩේ තියෙන්නේ මේ පද්ධතිය ගොඩක් centralized. ඒ කියන්නේ මධ්‍යම පාර්ශවයකට ලොකු පාලන බලයක් එනවා. මෙන්න මේක හින්දාම ලොකු හොරකම් සිදුවීම් ටිකකුත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි 2022 ඔක්තෝබර් මාසේ බැලුවොත් ලොකු බ්‍රිජ් එක්ස්ප්ලොයිට් එකක් වුණා. මේක ක්‍රිප්ටෝ ලෝකේ වෙන හොරකමක් කියලා හිතා ගන්නකො. මේක හින්දාම මුළු චේන් එකම ටෙම්පරරි නවත්තන්නත් වුණා. හිතා ගන්න. බ්ලොක් චේන් එකක් නවත්තන්න පුළුවන් කියලා කියන්නේ කොච්චර සෙන්ට්‍රලයිස්ඩ් කියලා ඕගලන්ට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ විමර්ධගත භාවයක් ඇත්තෙම නැහැ. ඒ විතරක් නෙමෙයි 2023 වෙනකොට මේ ලෝකෙ මේ ක්‍රිප්ටෝ ලෝකෙ වැඩියෙන්ම රග් පුල්ස්, ඒ කියන්නේ ස්කෑම්ස් වෙලා තියෙන්නේ
BNB චේන් එකේ කියලා රිපෝට් එකකුත් ආවා. ඒ විතරක් නෙමෙයි. තව ටිකක් ඉස්සරහට ගියොත් අපි 2023 ජූනි මාසේ BNB ටෝකන් එක සහ Binance කියන කම්පැනි එකේ සම්බන්ධයෙන් ඇමරිකාවේ SEC එක නඩුවකුත් දැම්මා. මොකද ඒකේ ලොකු පාලනයක් මේක නිකන් අර BNB කියන දේ ඇත්තටම ඒගොල්ලෝ හිතුවේ Binance කියන exchange එකේ stock එකක් වගේ කියලා. මොකද ඔයගොල්ලෝ දන්නම ඇති ලංකාවේ stock share markets වගේ ලංකාවේ තියෙනවනේ සුරකුම්පත් ආයතනය කියලා SEC කියලා එකක්, Securities and Exchange Commission එක. ඇමරිකාවෙත් තියෙනවා. ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ට ඔයගොල්ලෝ stock එකක් වගේ share එකක් වගේ දෙයක් market කරනවා නම් SEC එකකින් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් දානවා. මොකද ඔයා රෙජිස්ටර් වෙලා ඒ විදිහට ඒකට අවශ්‍ය නීතිය ෆලෝ කර යුතුමයි. හැබැයි Binance ආයතනයේ එහෙම දෙයක් කරලා තිබ්බේ නැහැ. හැබැයි 2025 මැයි මාසෙදී ට්‍රම්ප් ආවට පස්සේ ඇත්තටම මේ කතාව ටිකක් යට ගැහුණා. ඒගොල්ලෝ මේ නඩුව ඉල්ලාස් කරගත්තා. මේ ගැන ඕන තරම් මට ඔයාලට කතා කරන්න පුළුවන්. හැබැයි අපි දැනට මෙතනින් නවත්තලා අපි ඉස්සරහට යමු. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ Bitcoin සහ BNB කියන දෙකේ වටිනාකම ඒක යූස් වෙන විදිය ගැන උපමාවකින් අපි බලමු මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. දැන් ක්‍රිප්ටෝ ලෝකෙට ආවම මම කියවනේ ඔක්කොම කන්ෆියුස් වෙනවා එක එක පාටට එක එක තොරන් වගේ ලස්සන ක්‍රිප්ටෝ තියෙනවා. Binance එකේ BNB එක එකක්, Bitcoin කියන්නේ වෙන එකක්. දැන් ওই දෙකේ වෙනස මොකද්ද? මම උදාහරණයකින් කියන්නම්. මෙන්න මේක තමයි වෙනස. Bitcoin කියන්නේ නිකන් ඔයගොල්ලෝ හිතන්න gold වගේ දෙයක්. gold එකක් කියන්නේ වත්කමක්. අපිට gold ගන්න පුළුවන් gold විකුණන gold වැලෙන්දෙක් ගාවට කියලා. එක එක ජුවලරි තියෙනවානේ. දැන් ඔයා හිතන්න අපිට රත්තරන් පවුන්ඩ් ගන්න පුළුවන් ලොකු කඩයක් තියෙනවා. කොළඹ ඕන තරම් තියෙනවා. මේක නිකන් සුපිරි වැළඳ සලක්. ඒ කියන්නේ gold විකුණන ලොකුම ආයතනය තමයි මේක. එතකොට gold අපිට ගන්න පුළුවන් එතෙන්ට ගිහිල්ලා. gold කියන්නේ ඒ ආයතනයෙන් නිපදවන එකක් නෙමෙයි, කවුරුවක්වත් නිපදවන එකක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයෙන්ම එන natural product එකක්. අන්න ඒ විදිහට තමයි Bitcoin අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒක commodity එකක් විදිහට අපිට මේ උදාහරණයේදී කියන්න පුළුවන්. ඒ කියන්නේ රත්තරන් රිදී ඒ වගේ අපිට නිකන් මවන්න බැරි දෙයක් වගේ ඒක අපිට වත්කමක් විදිහට අරගෙන ඉන්වෙස්ට් කරලා අපේ ගෙදර අරන් යන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් විදිහ එකක් තමයි මේ Bitcoin කියලා කියන්නේ. හැබැයි BNB අනිත් පැත්තෙන් බැලුවොත් ඔයා හිතන්න ඒ වෙළඳ සැලේම discount කාඩ් එකේ තියෙන ඩිස්කවුන්ට් පොයින්ට්ස් තියෙන්නේ. දැන් ඔයා ඒ වෙළඳ සැලට එනවා නම් නැත්නම් ඒ රත්තරන් කඩේට හැමදාම එන කෙනෙක් නම් ඒ වෙළඳ සැල ඇතුලේදී ඔයාට ඩිස්කවුන්ට්ස් හම්බ වෙන නැත්නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ටෝකන් එකක් විදිහට BNB අපිට සරල වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒ BNB කියන ටෝකන් එක සදාටම ඒකේ විශ්වාසය රැඳිලා තියෙන්නේ අර ගෝල්ඩ් ෂොප් එක තියෙනකම් විතරයි. ඒ ගෝල්ඩ් ෂොප් එක නැති වුණ දවසට ඔයාට අර BNB නැත්තම් ඒ ගෝල්ඩ් ෂොප් එකේ ඩිස්කවුන්ට් පොයින්ට්ස් දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපි ඕන සුපිරි වෙළඳසැලක ගියාම ෆෝන් එක දුන්නාම අර පොයින්ට්ස් හම්බ වෙනවා කේ මේ ෆෝන්ස් හම්බ වෙනවා කේ. හැබැයි ඒ පොයින්ට්ස් එක ඒ වෙළඳසැල වැහුවොත් ඒ පොයින්ට්ස් වැඩක් නැහැ අපිට. කිසිම දෙයක් වැඩක් නැහැ. හැබැයි Bitcoin කියන්නේ එහෙම නෙමෙයි. නැත්තම් අර වෙළඳසැලෙන් ගත්ත gold මම උපමාවක් වශයෙන් gold ගත්තා කියලා කිව්වේ. ඒ gold ඒ වෙළඳසැල වැහුවොත් අපි ගාව gold තියෙනවා. හැබැයි BNB එහෙම නෙමෙයි. Binance එක වැහුවොත් BNB ඔයාගේ වටිනාකම සම්පූර්ණයෙන්ම බිඳුවට යනවා. දැන් අපි කම්පෙයාර් කරලා බලමු මේ දෙකේ හිඟකම ගැන. හිඟකම කියන්නේ මේකේ scarcity එක දුර්ලභම මොකක්ද කියලා. Bitcoin කියන දේ ඇත්තටම ඒකේ ලිමිට් එකක් තියෙනවා. ඒ කියන්නේ මිලියන 21යි හැමදාටම තියෙන්න පුළුවන්. මේක වෙනස් කරන්න බෑ කාටවත්. ඒ විතරක් නෙමෙයි. මේ මිලියන 21කින් මිලියන 20ක්ම දැනට නිකුත් වෙලා ඉවරයි. ඒ කියන්නේ මයින් කරලා ඉවරයි. මේ අවුරුද්ද වෙනකොට. එතකොට තව මිලියනයකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ මාකට් එකට එන්න තියෙන්නේ. හැබැයි BNB අනිත් පැත්තෙන් බැලුවොත් BNB පටන් ගත්තම මිලියන 200කින්. ඊට පස්සේ Binance ආයතනය තව මේක අඩු කරලා මිලියන 100ක් දක්වා ගේන්න තීරණයක් අරගෙන තියෙනවා. මේක කරන්න හදන්නේ ඒගොල්ලෝ
ඔටෝ බර්න් කියන මෙකැනිසම් එකකින්. දැන් ඕගලන්ටම තේරෙනවා ඇති ඒගොල්ලෝ 200කින් පටන් අරන් ඒගොල්ලන්ට ඕන විදිහට මේක වෙනස් කරන්න පුළුවන්. මෙතන අර ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන්නේ විමධ්‍යගතභාවය කියන දේ ඇත්තටම නැහැ. ඒ කම්පැනි එකට කරන්න ඕන දේ ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් මේ ඔටෝ බර්න් කියන්නේ මේ Binance Marketplace නැත්නම් Binance කම්පැනි එකෙන් දාලා තියෙන ඇල්ගොරිතම් එකක්. මේ ඇල්ගොරිතම් එකෙන් කියන්නේ මාස 3කට සැරයක් ඒගොල්ලෝ මේ ටෝකන් විනාශ කරනවා කියලා. දැන් මේ විනාශ කිරීම හදලා තියෙන්නේත් ඇවිල්ලා මේ මිනිස්සෙක් තමයි මේක කරේ. ඒ කියන්නේ මේ කම්පැනි එකක් තමයි මේක තීරණය කරේ මෙන්න මේක විනාශ කරනවා කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති බිට්කොයින් වල මයින් කිරීම සහ ඒකේ තියෙන ලිමිට් එක වෙන්නේ ඔටෝමැටික්ලි. මේක ඇවිල්ලා ගණිතයෙන් තමයි පාලනය කරන්න. හැබැයි BNB වල තියෙන ලිමිට් එක පාලනය කරන්නේ මිනිස්සු පිරිසක් නැත්නම් කම්පැනි එකක් මගේ. දැන් අපි කතා කරමු ආරක්ෂාව සහ විමධ්‍යගතභාවය ගැන. මම ඉස්සෙල්ලා කිව්වනේ මේකේ ලොකු වෙනසක් තියෙනවා මේ දෙක අපි කම්පෙයාර් කරාම. දැන් ආරක්ෂාව කියලා කියන්නේ මේක ඇත්තටම හැක් කරන්න පුළුවන්ද බැරිද? මේ පද්ධතිය පාලනය කරන්න පුළුවන්ද? ඒව තමයි. දැන් මීට ඉස්සෙල්ලා අපි වීඩියෝස් වලින් ගෙනලා තියෙනවා 51% අටැක් එකක් කරන්න ඕනේ කියලා. මෙන්න මේ 51% අටැක් එක කියන දන්නේ නැති අය අනිවාර්යයෙන්ම ගිහිල්ලා අපි මේ ළඟදී මොනේරෝ වලට වුණ 51% අටැක් එක ගැන අපි විස්තර කරලා කියලා තියෙනවා වීඩියෝ එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. දැන් බිට්කොයින් වලට අටැක් කරනවා නම් නැත්නම් හැක් කරනවා නම් මේ 51% අටැක් එකකින් තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේ වටේ තියෙන බිට්කොයින් මයින් කරන පද්ධතියේ බලය 151ක් එක පාර්ශවයකට එන්න ඕනේ. මේ ලෝකේ වටේ මයිනර්ස්ලා අපිට අතරම ගණන් කරගන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ මයිනර්ස් ප්‍රමාණයේ බලය අතර ගන්න නම් එක්කෝ ඒ මයිනර්ස් මිලදී ගන්න ඕනේ, පූල්ස් මිලදී ගන්න ඕනේ, නැත්නම් අලුතෙන් මයිනර්ස් මිලදී අරගෙන ඒ ජාලයට එකතු කරන්න ඕනේ. මේක ප්‍රායෝගිකව හිතා ගන්නවත් බැරි තරමේ මිල අධික කාර්යභාරයක්. ඒක හින්දා කවුරුත් මේක කරන්නේ නැහැ. මොකද ඒකෙන් තියෙන අර සුද්ධ වාසිය ඒක ගොඩක් අඩුයි. ඇත්තරම නැති පාර. ඒ කියන්නේ මේ පද්ධතිය completely destroy කරන්න හිතාගෙන කරන්න ඕන වැඩක් තමයි ඒක. හැබැයි අපි BNB පැත්තෙන් බැලුවොත් BNB කියන නෙට්වර්ක් එක ඇත්තටම සුරක්ෂිත වෙලා තියෙන්නේ වැලිඩේටර්ස්ලා අර මයිනර්ස්ලා වගේ වැලිඩේටර්ස්ලා කියලා කට්ටියකින්. බිට්කොයින් පාවිච්චි කරන්නේ proof of work කියන පද්ධතිය. Binance පාවිච්චි කරන්නේ proof of staked authority කියන පද්ධතිය. ඉතින් ඒ පද්ධති දෙකේ බිට්කොයින් වල මයිනර්ස්ලා ඉන්නවා, මේකේ වැලිඩේටර්ස්ලා ඉන්නවා. අර ඉතීරියම් වගේ තමයි. Binance වලත් ඇත්තටම ඉන්නේ වැලිඩේටර්ස්ලා නැත්නම් ආයතන 40ක් විතරයි. මේ මුළු පද්ධතියම ඇත්තටම ආරක්ෂිතභාවය රැකෙන්නේ මෙන්න මේ 40 දෙනා අතර තමයි. ඕනම කෙනෙක්ට ඇත්තටම BNB වල වැලිඩේටර් කෙනෙක් වෙන්න පුළුවන්ද? බැහැ. ඕනම කෙනෙක්ට BNB වැලිඩේටර් කෙනෙක් වෙන්න බැහැ. මොකද මේවා තෝරන්නේ Binance ආයතනය සහ ඒ ආශ්‍රිත ඊකෝසිස්ටම් එකෙන් තමයි මේවා තෝරන්නේ. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති මේ දෙකෙන් මොකද්ද හරි දෙය කියලා. මොකද හරි දෙය කියන්නේ ආරක්ෂා වැඩිම දේ සහ විමධ්‍යගත භාවයෙන් වැඩිම දේ මොකද්ද කියලා. මොකද මේ වැලිඩේටර්ස් නැත්නම් මේ මයිනර්ස් ගාන වැඩි වෙන්න තමයි මේ විමධ්‍යගත භාවය රැකෙන්නේ, නැත්නම් මේ පද්ධතිය ආරක්ෂාව රැකෙන්නේ. මොකද මේ නෝඩ්ස් ගාන නැත්නම් මේ වැලිඩේටර්ස් ගාන අඩු වෙන්න ඒ සිස්ටම් එකට ඇටැක් කරන්න ලේසි, ඒ සිස්ටම් එකේ කන්ට්‍රෝල් එක බාර ගන්න ලේසි. දැන් මේ දෙක ගැන අපි බලනකොට ඉන්වෙස්ට්මන්ට්ස් විදියට අනිවාර්යයෙන්ම මේ දෙකේ තියෙන අවදානම් ගැන ඉගෙන ගන්න ඕනේ. අපි බලමු මේ කවුන්ටර් පාර්ටි රිස්ක් එක කියන්නේ මොකක්ද කියලා. කවුන්ටර් පාර්ටි රිස්ක් එක කියන්නේ දෙයක් මධ්‍යගත දෙයක යැපෙන නිසා. කියන්නේ දැන් ඔයා හිතන්න දැන් අපි ඉඩමක් ගත්තොත් ඉඩමක තියෙන කවුන්ටර් පාර්ටි රිස්ක් ගොඩක්. ඒ කියන්නේ ඉඩම තියෙන තැන එතන ස්වාභාවික විපත්තු වෙයිද නැත්නම් ඒ ඉඩම තියෙන රට නගරය, ඒ නගරය කොහොමද පාලනය වෙන්නේ? ඔයා හිතන්න ඒ නගරේ හරියට පාලනය වෙන්නේ නැතුව හරියට කුණු දදා මිනිස්සු එන්නේ නැතුව කිසිම සංවර්ධනයක් නැතුව ගියොත් එතන තියෙන ප්‍රශ්න ඒ විතරක් නෙමෙයි. ඒ ඉඩම තියෙන රටේ ප්‍රශ්න ඇවිල්ලා යුද්ධයක් ආවොත් ඒ වගේ ගොඩක් කවුන්ටර් පාර්ටි රිස්ක් තියෙන එක ඉන්වෙස්ට්මන්ට්ස් වලට. දැන් Binance වලත් නැත්නම් BNB එකටත් තියෙනවා මේ වගේ කවුන්ටර් පාර්ටි රිස්ක්. මොකද BNB කියන දේ ඍජුව යැපෙනවා
Binance වල සාර්ථකත්වය මත. ඒ කියන්නේ Binance කියන ආයතනය සාර්ථක විය යුතුමයි BNB කියන දේ ඉස්සරහට යන්න. ඒ කියන්නේ හොඳ අනාගතයක් මේ ටෝකන් එකට තියෙන්න. ඉතින් අපි වෙනම කියන්න ඕනේ නැහැ. මීට ඉස්සෙල්ලා exchanges centralized නැත්නම් මධ්‍යගත exchanges Binance වගේ ආයතන බිහි වෙලා තියෙනවා මේ ලෝකෙට. ඒවා ඒ වගේම අසාර්ථක වෙලා බංකොලොත් වෙලා තියෙනවා ගොඩක් මිනිස්සුන්ගේ සල්ලිත් එක්ක. එතකොට අපිට කියන්න බෑ Binance වගේ ආයතනයක් බංකොලොත් වෙන්න බෑ කියලා. මොකද ඒක වෙන්න chance එක බිඳුව නෙමෙයි නේද? අන්න එතකොට එතන තියෙනවා counterparty risk එකක් මේ ආයතනයක් විසින් ගත්තාම. එතකොට මේ ආයතනය ඇතුලේ මිනිස්සු ගන්න එක තීරණ මත තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එකේ සක්සස්ෆුල්නස් එක නැත්තම් මේ ඉන්වෙස්ට්මන්ට් එකේ සාර්ථකත්වය යපෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතන්න මේක නිකන් අර ෂෙයා එකක ඉන්වෙස්ට් කරනවා වගේ මේ ඒ වගේම කවුන්ටර් පාටි රිස්ක් එකක් තමයි තියෙන්නේ. එකම වෙනස කියන්නේ ෂෙයා එකක නෙවෙයි මේ BNB කියන ටෝකන් එකේ වෙනස තමයි BNB කියන දේ ඇත්තටම එක තැන්වලට යවන්න පුළුවන්. කියන්නේ Tamanට ගන්න පුළුවන් Tamanගේ බාරත්වයට. හැබැයි ඒකේ ඇත්ත පාලනය තියෙන ආගාව නෙමෙයි. ඇත්ත පාලනය ඇත්තටම තියෙන්නේ ඒ ආයතනය මත තමයි. හැබැයි ඉතින් ඕගොල්ලෝ ගාවට ගන්න පුළුවන් අර ෂෙයා සර්ටිෆිකේට් එකක් විතරනේ ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ෂෙයා එකක් ගත්තාම. ඉතින් මෙතන තව පොට්ටක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අර ඩිජිටලි ඔයාගේ ටෝකන් ටික අතර ගන්න පුළුවන්. හැබැයි බිට්කොයින් වල මෙන්න මේ කවුන්ටර් පාටි රිස්ක් එක නැහැ. කොටින්ම කියනවා නම් බිට්කොයින් තමයි මේ ලෝකේ දෙවෙනි පාර්ශවයක නැත්තම් කවුන්ටර් පාටි එකක රිස්ක් එක නොමැති එකම ඉන්වෙස්ට්මන්ට් එක. ඔයගොල්ලෝ හිතන්න බිට්කොයින් වලට CEO කෙනෙක් නැහැ. කම්පැනි එකක් නැහැ. එතකොට මේ වගේ ආයතනයක් නැහැ. මේ වගේ කවුන්ටර් පාටි රිස්ක් එකක් නැත්තම් අවදානමක් බිට්කොයින් වලට දෙන්න. අනිත් එක තමයි මේකේ නීතිමය පැත්ත. අපි නීතිමය පැත්ත ගන්න මිනිස්සු වැඩි හොයන්නේ නැහැ. මොකද මේක කොමොඩිටි එකක්ද? වෙළඳ භාණ්ඩයක් වගේ එකක්ද? ඒ කියන්නේ රත්තරන් වගේ බිට්කොයින් වගේ දෙයක්ද? නැත්තම් මේක කොටසක්ද? මං ඉස්සෙල්ලා කිව්වේ මේක කොටසක් වෙන්න පුළුවන් කියලා. කොටසකුයි කියන්නේ BNB කියන දෙයි කොටසකයි වෙනසක් ඇත්තටම නැහැ කියලා. දැන් මේ නිසා තමයි SEC එක මේ ආයතනයට නැත්නම් BNB එකට විරුද්ධව නඩු දැම්මේ. මං ඒක කිව්වනේ ඒගොල්ලෝ මේ ඉල්ලාස් කරගෙන තියනවා කියලා. ඒක වෙනම කතාවක්. ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් ඇයි ඒගොල්ලෝ එහෙම විල්ලාස් කරගන්න නැත්තේ කියලා. මං හිතනවා ඒක ට්‍රම්ප් සහ Binance අතර ඩීල් එකක් කියලා. හැබැයි ඒක මගේ මතය. ඒක මට ඔප්පු කරන්න බෑ. එක්කෙනාට එක මත තියාගන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මේකේ ලොකු ප්‍රශ්නයකුත් තියෙනවා. දැන් මේකට නීතියක් ඇවිල්ලා නැහැ. හරියට BNB කියන්නේ වෙළඳ කොටසක් නැතම ෂෙයා එකක් සිකියුරිටි එකක් නෙවෙයි කියන හරියට. බිට්කොයින් කියන දේ ඇත්තම නීතිමය පැත්තෙන් ගොඩක් ඉස්සරහින් ඉන්න දෙයක්. තවත් ගොඩක් නීති හැදෙන්න තියෙනවා. ස්පෙෂලි අපේ වගේ රටක. හැබැයි බිට්කොයින් කියන දේ විමර්ශනගත හින්දාම මෙතන තියෙනවා ලොකු වෙනසක් කොටසක් එක්ක නැත්තම් සිකියුරිටි එකක් එක්ක බැලුවාම. දැන් ගැරි ගැන්සලා වගේ කියන්නේ SEC එකේ හිටිය ප්‍රධානියෝ කියලා තියෙනවා මේ බිට්කොයින් අනිවාර්යයෙන්ම කොටසක් සහ ෂෙයා එකක් නැත්තම් සිකියුරිටි එකක් වෙන්න බෑ. ඒක නින්දා අපිට මේක නියාමනය කරන්න බෑ කියලා. දැන් ලංකාව වගේ රටක් මේ වගේ දේවල් නියාමනය කරනකොට කොහොමද BNB දිහා බලන්න ඕනේ? ඒගොල්ලන්ට කියන්න පුළුවන්ද BNB කියන්නේ බිට්කොයින් වගේම දෙයක් කියලා? බෑ නේද? එතකොට BNB මොන පැත්තකටද වැටෙන්නේ? දැන් BNB කියන දේ මං කියවන්නේ ඍජුව Binance ආයතනයට කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. දැන් ඒක හින්දා Binance ආයතනයේ වෙන ඕනෑම නීතිමය කටයුත්තක් මේකට බලපාන්න පුළුවන්. දැන් එහෙම කටයුත්තක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ඔයගොල්ලෝ දන්නව ඇති දැනටමත් Binance එකේ හිටපු CEO ගැන. හිටපු CEO තමයි ෂැන්ග්පින් ෂාව්. හැබැයි මේ ෂැන්ග්පින් ෂාව් තමයි නැත්නම් අපි කෙටියෙන් කියමු CG කියලා. එයාට තමයි තාමත් Binance එකේ ලොකු කොටසක් කන්ට්‍රෝල් එකක් තියෙන්නේ. එයාගේ අනුමැතිය නැතුව ඇත්තටම CEO තියා මොනවාක්වත් ඒ පද්ධතිය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මං හිතන විදිහට BNB ලොකු ප්‍රමාණයක් තියෙන්නේ එයාගේ කන්ට්‍රෝල් එකේ යටතේ. ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි මේ CG කියන කෙනා තාම CEO වෙලා ඉන්නේ නැත්තේ? ඇයි එයාට මේ තනතුරු දාලා යන්න ඕනේ? මේක මුනේ මෙන්න මෙහෙමයි.
2023 නොවැම්බර් මාසයේදී එයාව වරදකාරයෙක් බවට පත් වුණා. මුදල් විසුද්ධි කිරීමේ වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම හින්දා එයාට ඇත්තටම ලොකු දඩයකුත් ගෙවන්න වුණා. ඒ දඩය කොච්චර ලොකුද කියනවනම් ඒක ක්‍රිප්ටෝ ලෝකේ ගෙවූ ලොකුම දඩය වුණා. ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක ලොකු ගෙවීමක් කරන්න වුණා. ඒ විතරක් නෙමෙයි එයාට මාස 4ක සිර දඩුවමකුත් ඇත්තටම නියම වුණා. එයා ඇත්තටම මේ සිර දඩුවම කරලා තමයි එළියට ආවේ. මොකද අපේ USA ජනාධිපති එයාට සමාව දුන්නා. ජනාධිපති සමාව ඇත්තටම එයාට දුන්නා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මොකක් හරි ලින්ක් එකක් තියෙනවා ට්‍රම්ප් එක්ක. මම ඉස්සෙල්ලා කියපු දේ ඔයාලට තේරෙනවා ඇති. ඉතින් බලන්න මේ ප්‍රධාන විධායක කෙනෙක් Binance කියන ආයතනයේ ප්‍රධාන විධායක කෙනෙක්ට හිරෙත් ගිහිල්ලා තමයි නවතින්න උනේ. මොකද Binance කියන ආයතනය ගොඩක් ફોකස් කරේ මිනිස්සුන්ව ඇදලා ගන්න මිසක් අර කම්ප්ලයන්ස් ඒ කියන්නේ ඇන්ටි මනි ලොන්ඩරින් ඒ කියන්නේ මුදල් විශුද්ධි කිරීම නවත්තන්න අවශ්‍ය සිස්ටම්ස් ටික හදන්න නෙමෙයි. අර ඕනම කෙනෙක්ට ඇවිල්ලා ඒ ප්ලට්ෆෝම් එකේ ගණදෙනු කරන්න, ට්‍රේඩ් කරන්න, ඒ වගේ දේවල් කරන්න ඉඩ දෙන්න සැලසුපුක තමයි ඒගොල්ලෝ මුල් කාලෙදි කරේ. මොකද ඒගොල්ලන්ට කැමති නැති වුණා මාකට් එකේ මූව්මන්ට් එක අඩු කරගන්න. මොකද ඒගොල්ලන්ට ඕන වුණා මේ ක්‍රිප්ටෝ ලෝකේ වැඩි ෂෙයා මාකට් එකක් ලබා ගන්න. ඉතින් ඒක හින්දා තමයි ඒගොල්ලන්ට අර දඩුවමට ලක් කරලා ඒක ගෙවන්න වුණේ. ඉතින් Binance chain එක සහ BNB ගැන එක දෙයක් කියන්න ඕනේ. ඒක Bitcoin වලට වඩා ගොඩක් වේගවත්. ඒ වගේම ඒකේ transaction කරන්න අවශ්‍ය fee එක තියෙනවානේ. ඒ fee එක ගොඩක් අඩුයි Bitcoin වලට වඩා. සමහර ලාවට ඔයාලට පොඩි සත ගාණක් තමයි ගෙවන්න ඕනේ. එහා සල්ලි එහාට මෙහාට කරන්න BNB network එක ඇතුලේ. නැත්නම් Binance network එක ඇතුලේ. ඔයගොල්ලෝ දන්නවා ඇති Bitcoin වලට අර තප්පර ගානේ transactions කරන්න බෑ. Bitcoin base layer එකේ නැත්තම් on chain transaction එකක් කරන්න අඩුම ගානේ විනාඩි 10ක් යනවා. ඒ විතරක් නෙමේ ඇමරිකානු සත 50ක්වත් යනවා අඩුම ගානේ මේ සිස්ටම් එක බිසි නැති වෙලාවට. බිසි වෙලාවට ඊටත් වඩා යන්න ඉඩ තියෙනවා. හැබැයි එක දෙයක් බලන්න ඕනේ. සමහර අයට වේගය සහ මේ fee එකේ අඩුකම හොඳ දෙයක් බවට පේන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ බලන්නේ දැන් ඔයා හිතන්න ඔයා මිලියන ගානක රත්තරන් එහාට මෙහාට කරනවා කියලා. එතකොට මිලියන ගානක රත්තරන් අරන් යනකොට ඔයා බලන්නේ වේගවත්කමද ආරක්ෂාවද? මොකද ආරක්ෂාව දෙන්නේ Bitcoin system එකෙන්. මොකද අර විමධ්‍යගතභාවය වැඩි හින්දා. දැන් මෙතන විමධ්‍යගත නැති හින්දා ඒගොල්ලන්ට පුළුවන් අර transactions ඉක්මනට කරගන්න සහ ලාභෙට කරන්න දෙන්න. දැන් අන්තිම නිගමනයක් වශයෙන් අපිට එන්න පුළුවන් මේක මගේ මතය. දිගු කාලීනව ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න කැමති නම් මම නම් කැමති Bitcoin වගේ දෙයක ඉන්වෙස්ට් කරන්න. මොකද ඒකේ ලිමිට් එකක් තියෙනවා. මිලියන 21යි සදාටම තියෙන්නේ. ඒකිනුත් මම කිව්වා වගේ මිලියන 20ක් මයින් කරලා ඉවරයි. ඒකේ Bitcoin ප්‍රමාණය එක තැනකට රොක් වෙලා නැහැ. නැත්තම් ඒකේ Bitcoin ප්‍රමාණය එක තැනකට රොක් වෙලා කියලා ඒකේ කීක දේවල් කරන්නත් බෑ. ඕන විදිහට print කරන්නත් බෑ. තව දෙයක් තියෙනවා. Bitcoin කියන ජාලය ඇත්තටම විමධ්‍යගත ජාලයක්. හැබැයි අපි BNB කියන දේ බැලුවොත් ඒකේ වටිනාකම තියෙන්නේ ඇත්තටම මේ exchange එක කියන Binance කියන ආයතනය. ඔයගොල්ලෝ දන්නවනේ Binance කියන්නේ මොකක්ද කියලා. ඒ ආයතනයේ තියෙනකම් විතරයි. ඒ ආයතනයේ තියෙන සාර්ථකත්වය මත විතරයි මේ BNB කියන දේ ඇත්තටම රැඳිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ BNB කියන දේ ඒ ආයතනයේ ඇතුලේ තියෙන පද්ධතියේ එක දේවල් කරන්න අවශ්‍ය යුටිලිටි ටෝකන් එකක් විදිහට අපිට BNB හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි Bitcoin කියලා කියන්නේ වෙනම දෙයක්. Bitcoin කියන්නේ ඇවිල්ලා මේ ලෝකේ තියෙන දුර්ලභම ඇසෙට් එක. ඒ කියන්නේ ශක්තිවන්තම සල්ලි. print කරන්න බැරි කාටවත් ඔයාට බලෙන් ගන්න බැරි වටිනාකම ඔයාට ගබඩා කරන්න පුළුවන් සල්ලි වලට තමයි මේ Bitcoin කියලා කියන්නේ. පර්සනලි මගේ පෞද්ගලික අදහස තමයි Bitcoin කියන දේ ළඟින්වත් තියන්න බෑ BNB කියන දේ අපි ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට බැලුවොත්. ටෙක්නොලොජි එකක් විදිහට බැලුවොත් ඇත්තටම මේක ළඟින්වත් තියන්න බෑ Bitcoin වල. හැබැයි සමහර අයට කියන්න පුළුවන් BNB කියන දේෙන් ගොඩක් අනිත් දේවල් කරන්න පුළුවන්. ස්මාර්ට් කොන්ට්‍රැක්ට්ස් ලියන්න පුළුවන්.
එක දේවල් ලෝන්ච් කරන්න පුළුවන් මීම් කොයින්ස් කියයි අර මේවා ගොඩාක් දේවල් කරන්න පුළුවන් එක ඇත්ත. අපි බලන්නේ මොන පද්ධතියද අපිට අපේ වටිනාකම ආරක්ෂා කරගන්න පුළුවන් ඒකේ රිස්ක් එක අඩුම. ඒ කියන්නේ මෙතනින් එන අවදානම් අඩුම පද්ධතිය සහ ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද කියලානේ මං හිතනවා අද වීඩියෝ එකෙන් ඕගලන්ට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් දුන්නා මේ දෙකේ වෙනස මොකක්ද කියලා. මේ වගේ වීඩියෝස් ඔයගලන්ට බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම Bitcoin Sri Lanka YouTube channel එකට subscribe කරන්න. මේ වගේ තවත් ටෝකන් ගැන මම කතා කරන්න අවශ්‍ය නම් මේ දෙක සසඳන්න අවශ්‍ය නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මොකද්ද මම කරන්න ඕනේ කියලා ඊළඟට. ඔය පොඩි ටෝකන් ගැන නම් මට කියන්න එපා. මොකද Binance එකේ BNB ටෝකන් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙන ලොකුම ටෝකන් එකක්. ඒක හින්දා මට මේක කරන්න වුණා. ඉතින් මේ වගේ අයිඩියාස් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් දාන්න. දැනට ගිහිල්ලා එන්නම් සුබ දවසක්.